ඒ බුද්ධගයා වජිරාසනේ පිම්බිමේ තමයි අපි ගම. ඒ ගමේ තමයි අපි හිටියේ බුද්ධගයාවේ. ඒ වුණාට එහි ගොඩාක් අය දන්නේ නැහැ බුදුරජාණන්සේගේ ධර්මය මොකක්ද කියලා. කවුරුත් දන්නේ නැහැ. අපිත් හින්දු හිටියේ. අපිත් පවුලම හින්දු. එතකොට මං බුද්ධගයාවේ තමයි හිටියේ. එහෙ ඊට පස්සේ අපිට බුද්ධගයාවේ මහමෙවුනාව භාවනා අසපුව ගැන දැනගන්න ලැබුණා. ඊට පස්සේ මං ගිහිලා සම්බන්ධ වුණා. ඒ සන්ඩේ ස්කූල් කියලා දහම් පාසලක් තිබ්බා. හැම ඉරිදාම කුසල චිත්ත ස්වාමීන් වහන්සේ තමයි ඒක කරන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉඳලා තමයි අපි දැන් ධර්මය දන්නේ. ඒ වුණාට ඒ ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙලා. ඒ වුණාට අපි අසපුව ආවට පස්සේ මට මතක හැටියට 2007 දී තමයි අසපුව සම්බන්ධ වුණේ. එතකොට මගේ වයස 7යි. ලොකු ස්වාමීන් වහන්සේ හම්බුනේ. එහෙ බුද්ධගයා ඉද්දී. එතකොට මං දැනගෙන හිටියේ නෑ ලොකු ස්වාමීන් වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. මෙච්චර උතුම් ගුරුවරයෙක් කියලා මම පොඩි කාලේ දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මං බුද්ධගේ අසපුවේ ඉඳලා ධර්ම ඉගෙන ගත්තා. ඊට පස්සේ 2015 දී මං ලංකාවට ආවා. මෙහි ආවට පස්සේ තමයි දැක්කේ ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේගේ මේ පින්කම මෙහි පොහේ වැඩසටහන් ඊට පස්සේ මෙහි මහමෙවුනාව භාවනා අසපුව ශාඛා ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මෙහි වැඩ ඉන්නේ ස්වාමීන් වහන්සේලා 1000කට ආසන්න ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා මහමෙවුනාව. ඒ ඔක්කොම දැක්කට පස්සේ මට පුදුම හිතුණා. ඊට පස්සේ මෙහි ලොකු පින්කමක් කරනවා ලොකු ස්වාමීන් වහන්සේ. අපි මං ගිහිල්ලා තිනවා අනුරාධපුර මිහින්තලේ පින්කමෙදී. එහෙත් පුදුම හිතුණා මට. ඊට පස්සේ රන්කොත් වෙහෙර ඒකත් මට ගොඩාක් පුදුම හිතුණා. ඊට පස්සේ අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී ලොකු සංස කරපු පින්කම ගොඩාක් ලස්සනයි. මට කියාගන්න බෑ එච්චර ලස්සනයි. අනිත් එක ඒ ඔක්කොම පරිසර බැලුවාට පස්සේ තමයි මට ලොකු ස්වාමීන් වහන්සේ ගැන හිතුනේ මේ ගුරුවරයා තමයි ශ්‍රේෂ්ඨයි කියලා. මේ ලොකු ස්වාමීන් වහන්සේ හින්දා තමයි මේ ලංකාවෙත් ගොඩාක් අය ධර්ම ඉගෙන ගන්න. අපි පවා මෙහි මහමෙවුනාවේ අපි ඉන්දියන් ස්වාමීන් වහන්සේලා 19ක් ඉන්නවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඉස්ලාම සිංහල ඉගෙනගෙන තමයි ධර්ම ඉගෙන ගන්න. මං හිතන්නේ කවුරුද උනත් සුද්ධ වුණත් ඉන්දියන් අය වුණත් ඒ වගේම චයිනීස් අය කවුරුද උනත් පිරිසුදු ධර්ම ඉගෙන ගන්නවා නම් ඒ කෙනාට පළවෙනිම කරන්න තියෙන්නේ සිංහල ඉගෙන ගන්න. ඒක මගේ අත්දැකීම කියන්නේ. ඇයි සිංහල ඉගෙන ගත්තාට පස්සේ තමයි මෙහි පිරිසුදු ධර්මය තියෙන්නේ. මං හින්දියෙන් කිව්වා සූත්‍රය තේරෙන්නේ නැහැ හරියට. සුද්ධ හින්දි දාලා පාලි භාෂාවෙම තියෙනවා ඒක. හිතා ගන්න බෑ ඒක. ලොකුට හිතට වදින්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කිව්වට ඒකත් හිතට වදින්නේ. ඒ වුණාට සිංහලෙන් කියවපු ගාම ලොකු ස්වාමීන් වහන්සේගේ සරල සිංහලෙන් පරිවර්තන කරලා තිනවා ත්‍රිපිටක පොත් වහන්සේලා. ඒ වගේම ගොඩාක් පොත් වහන්සේලා වැඩි ඉන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් පරිවර්තන කළා. ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ පරිවර්තන කියවලා අපි ඊට පස්සේ තමයි අපේ හිතට වැදුනේ මේ ධර්මය මොකක්ද කියලා. ඊට පස්සේ තමයි මට පොඩි කාලේ ඉඳලාම අසපුව සම්බන්ධ වුණාට පස්සේ පොඩි කාලේ ඉඳලාම මහාන වෙන්න ආසාවක් තිබුණා. අනේ මටත් මහාන වෙන්න ඕනේ කියලා. මෙහි ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව ලොකු ස්වාමීන් වහන්සේගේ කරුණාව මට පැවිදි උපසම්පදාව ලැබුණා. ලොකු ස්වාමීන් වහන්සේ මෙච්චර ශ්‍රේෂ්ඨයිද කියලා මට කියාගන්න වචනයක් නෑ. හිතාගන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ ගැන කියලා ඉවර කරගන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ ගුණ එච්චර තියෙනවා.
අපේ ලොකු ස්වාමීන් වහන්සේ හින්දි දන්නේ හින්දා අපිට ගොඩාක් පහසුයි ධර්ම ඉගෙන ගන්න. ඒ වගේම අපි සිංහල ඉගෙන ගත්තා. එතකොට ධර්ම ඉගෙන ගන්න තව පහසුයි. ඒ සෑම දෙයක්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේින්ද තමයි ලැබුණේ. නැත්තම් ඉන්දියාවේ ධර්ම කියලා කවුරුත් දන්නේ නැහැ. ඉන්දියාවේ කට්ටියත් එක්ක කතා කරද්දී මේ ලංකාව ගැන ඒගොල්ලෝ හිතන්නේ මේ රාවණාගේ දේශය කියලා. මෙහි යක්කු ඉන්නේ කියලා දන්නේ ඒ කට්ටිය. ගොඩාක් අය දන්නේ නැහැ මේ වගේ පරිසර තියෙන කියලා. අපි මෙහි ආවට පස්සේ පුදුම වුණා. ඒ ඔක්කොම දැකලා. මේ ඔබට පෙනෙන්නේ අප බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව කරන මොහොත. ඉතින් අප බෝසතාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. රාජකුමාරයෙක්. ඉතින් මේ ජරා මරණය නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔක්කොම අත්හැරලා, ගෙවල් දොර අත්හැරලා මොකද්ද සත්‍ය? මොකද්ද කුසලය කියලා හොයන්න පටන් ගත්තා. ඉතින් අප බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව කරලා කයට සෑහෙන ගොඩක් දුක් දුන්නා. අවසානයේදී බෝසතාණන් වහන්සේට තේරුණා මේක සැබෑ මගක් නෙවෙයි. අප බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව කළේ ගොඩාක් අමාරුයි. ඒ විමුක්ති පිණිස විමුක්ති හොයන්න. ඉතින් ඒ සෑම දෙයක්ම විස්තර කරලා තියෙනවා අච්චරි මනුස්ස කියලා පොතක් තියෙනවා. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ පොතක් ලියලා තියෙනවා අච්චරි මනුස්ස. ඒක බුදුරජාණන්සේගේ ජීවිත කතාව ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ කීවද්දි සමහර තැන් කීවද්දි සතුට හිතෙනවා. සමහර තැන් කීවද්දි දුක් හිතෙනවා. සමහර තැන් කීවද්දි සිත පිනා යනවා. සමහර තැන් කීවද්දි ඇඬෙනවා. ඒ වගේ උතුම් පොත් වහන්සේ නම අච්චරි මනුස්ස. ඔයාලත් කියවන්න ඒ පොත. හැමදාම කියවන්න. අපේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඒ පොත නිර්මාණ කළේ.